අද වීඩියෝ එකටත් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් මම ඔයාලා එක්ක ෂෙයා කරගන්නේ මගේ channel එක හැදෙන විදිය. මාත් channel කරන්න පටන් ගන්නේ පළවෙනි පාරට. ඉතින් මම හරියට කරන විදිය දැනන් හිටියේ නෑ. මමත් වීඩියෝ බලලා තව දේවල් වලින් විස්තර හොයලා තමයි පටන් ගන්න හදන්නේ. ඉතින් channel කරනවා කියන්නේ අපේ දවසේ හැඟීම්, සිතින දේවල්, බලාපොරොත්තු, දවසේ කරපු දේවල්, 아무තු අදහස් වගේ දේවල් ලියන්න පුළුවන් මේ පොතේ. මම පෙන්නන්නේ මම ජර්නලින් කරන්න තෝරගත්ත පොත. මේක ඇත්තටම ජර්නලින් වලට වෙන එකක් නෙමෙයි. මට ඕනේ මේ පොත මම මගේ අදහස් වලින්ම ලස්සන කරගන්න. මේ වීඩියෝ එකකින්ම සේරම අදලා ඉවර කරන්න බැරි වෙයි. මම මේක හදන වීඩියෝ ඉස්සරහට ඔයාලා එක්ක ෂෙයා කරගන්න හිතනවා. හරි, ඉතින් මේක හදන ගමන් අලුතින් ජර්නල් කරන කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනෙක්ට ජර්නල් කරන එකේ වැදගත්කම ගැන මම කියන්නම්. ඉතින් ඔයාලට හිතන දේ, ඒ කියන්නේ හිතේ ප්‍රශ්නයක්, බයක් තියෙනවා නම් ලියන්න පුළුවන්. දවස ඕගනයිස් කරගන්න, ඒ කියන්නේ දවසේ වගේ ටාස්ක් එකක්, ප්ලෑන්, ගෝල්ස් ලියලා ඔයාම මොටිවේෂන් එකක් හදාගන්න පුළුවන්. ඔයාගේ දවස හොඳ වුණත් නරක වුණත් ඒක ලියනකොට ඔයාගේ හිත ක්ලියර් කරගන්නත් මේක උදව් වෙනවා. මම කලින් මගේ මේ පොතේ පෙන්සලෙන් මම අඳින්න ඕන රූපයම ඇඳලා තමයි තිබුණේ. ඉතින් දැන් මම මේ ඒව තමයි ආපහු පෑනින් පාට පැන්සල් වලින් ඇඳලා පාට කරලා ලස්සන කරගන්නේ. මේ අවුරුද්ද ඉවර වෙන්න තව ටික දවසයි තියෙන්නේ. ඉතින් මම හිතුවා ඒ අවුරුද්ද ලස්සන කරගන්න පොඩි පොඩි දේවල් මගේ ජීවිතේට ඇඩ් කරගන්න. එහෙම එකක් තමයි මේ channel කරන නිසා මම YouTube කරන්න පටන් ගත්ත එක. 25 අවුරුද්ද කියන්නේ ප්ලෑන් එකක් නැතුව ඔය ගියපු දවස් මගේ ජීවිතේ ඕන තරම් තිබුණා. කරන්න වැඩ තිබුණත් ඒව කරගන්න කම්මැලි හිතෙන කොහෙන් පටන් ගෙන ඉවර කරන්න කියලා තේරෙන්නේ නැති වැඩ ඕන තරම් තිබුණත් සමහරක් විට ඔයාලටත් එහෙම දවස් ඇති. මේ තියෙන්නේ මගේ ජර්නල් එකේ පළවෙනි පිටුව. ඉතින් මම ආසම් පාට වලින් එකක් තමයි කළු. ඒ නිසා ඒ පාටෙන් තමයි මේකේ තියෙන ගොඩක් රූප පාට වෙන්නේ. දෙවෙනි පිටුවත් ওই විදියට හදාගත්තා. ඊනම් බලන්නකෝ මම කොහොමද මුළු රිසික හැදුවේ කියලා. මම හිතනවා ගෑනු ළමෙක් විදියට අනිවාර්යෙන් මේක දැනගෙන ඉන්න ඕන කියලා. ඉතින් ඒ නිසා මගේ ෂෙල්ෆ් කෙයාර් රූටින් එක වගේම පීරියඩ් ට්‍රැකර් එකත් මම මේ විදියට හදාගත්තා. මම ඉතින් අදට ජර්නල් එක හදන වැඩේ නවත්තලා අද මගේ ටයිම් ටේබල් එකට අනුව තියෙන සබ්ජෙක්ට් එකක් ටිකක් පාඩම් කරන්න තමයි හදන්නේ. මේ දවස්වල අලුත් ලැන්ග්වේජ් එකක් විදියට කොරියන් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න නිසා මට හිතුණා ඔයාලට මේ දේ කියන්න. ඉතින් ඔයාලත් මේ භාෂාවක් අලුතින් ඉගෙන ගන්නවා නම් වැදගත් වෙයි කියලා හිතෙනවා. මම කොරියන් වචන මතක තියාගන්න කටපාඩම් කරනවා වෙනුවට මෙහෙම මට හම්බ වෙන වචන කොටස් වලට බෙදාගෙන ඒවා කියලා ලියලා තමයි මතක තියාගන්න try කරන්නේ. ඇත්තටම මේක කටපාඩම් කරලා මතක තියාගන්න හදනවට වඩා හොඳට මතක තියාගන්න පුළුවන් විදියක්. එහෙනම් අදට මම මෙතනින් වීඩියෝ එක නවත්තනවා. එහෙනම් ආයි වීඩියෝ එකකින් හම්බ වෙමු. පරිස්සමින් ඉන්න. බයි.